හෙලෝ ගයිස් කොහොමද? එතකොට මම අද ඔයාලට පැහැදිලි කරනවා කොහොමද මේ ඇප් එක කියන්නේ මේ බොට් එක සෙටප් කරගන්න කියන එක. හරිද? ඒතර බොට් සෙටප් කරගන්න ඔයාට තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔයා බොට් අරන් තියෙනවා. ඒතර බොට් ගන්නෙ කොහොමද? onexagain.com නම් මේ තියෙන onexagain www.onexagain.com කියන සයිට් එක තමයි ගන්න ඕන. එතකොට මේකේ දැන් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ මම දන්නේ මේක තව තියෙනවද කියලා රයිට් සයිට් එක ගැන අහපු අයටත් එක්ක මම හැමදේම කවර් වෙන්න තමයි මේකේ කියන්නේ හරිද ඊට පස්සේ ගත්ත අයට ඔයාට ඇක්සස් ලැබිලා ඇති මම හිතනවා දීලා තියෙන්නේ කියලා ඔයාට ඇක්සස් එක එන්නේ කොහොමද ඔයා පේමන්ට් එක කරලා එයාලට ඉන්ෆෝම් කරාට පස්සේ එයාලා ඔයාට එවනවා එයාලගේ ටෙලිග්‍රෑම් ලින්ක් එකක් ඔයා ඒකට මැසේජ් එකක් දැම්මට පස්සේ තමයි ඔයාට software එක දාන්නේ. ඔයාට මැසේජ් එක දාන එකේම තියෙනවා මේ මෙයාලගේ site එක Onexa hub එකට log වෙන්න. එතනින් එයා link එක එවනවා. හරිද? ඒකට ඒකට ඔයා log එකේදී දාන්න ඕන ඔයා මේක register වෙච්ච site එක payment එක register වෙනවනේ. ඒ register වුණ email password දාලා තමයි ඔයා log වෙන්න ඕන. තේරුණාද? එතකොට මෙතනින් මට ඇක්සස් හම්බෙලා තියෙන්නේ ඔයාගේ නමත් එක මෙන්න මෙතනින් පෙන්නයි. එහෙම ඇක්සස් හම්බුණා නම් මෙතන Onexa hub කියන මම යනවා. මම මේකේ තියෙන හැමදේම කියන්නේ ඔයාට මේකේ පැකේජ් එක ගත්ත එකත් එක්ක හම්බ වෙන දේවල් වලට මම කියන්න නා. ඊට අමතරව මම කියන දේක් බැරි වුණා. මෙන්න මෙතන අපි දැන් මෙතන මම කතා කරන්නේ මේ 350 ගත්ත අයට මේ වෙනස සහ මේකේ වෙනසක් නැහැ මම මේකේ වෙනස් වෙන තැන විතරක් මම කියන්න යන්නම්. හරිද මේකේ දෙකේ වෙනස තමයි මේකේ හම්බෙන්නේ ඔයාලට shared IP එකක්. ප්‍රීමියම් එකේ හම්බෙන්නේ ඔයාලට single IP එකක්. 350 එකේදී shared IP එකක් කියලා කියන්නේ එතන ඔයා හිතන්න වැසිකිළියක් කියලා. වැසිකිළියකට යන්න පොදු වැසිකිළියක් කියලා පොදු වැසිකිළියට 3 දෙනෙක් එකවර. අන්න එහෙම. හරිද? ඒතර එක්කෙනෙක් ගිහිල්ලා අනිත් එක්කන එනකන් එක්කෙනෙක් ඊට පස්සේ ආය එනකන් ඉන්නවා අනිත් එක්කනට යන්න. අන්න එහෙම. ඒකට සාමාන්‍ය එක්කෙනෙක් ඉන්නවා නම් බොට් රන් කරනවා නම් ඊළඟ එක්කන රොටේට් වෙනවා ඔටෝමැටිකලි යම්කිසි විනාඩි ප්‍රමාණයකින්. එහෙම තමයි ඒක. ඒකට ඒක ලොකු මේ ප්‍රශ්නයක් නෑ. ඒක මේ වර කරන්න යන්න මේක ඇති. මම ගන්න කියේ මේකට යන්න ඕනේ නෑ. මේකේ තියෙන සිංගල් IP එකක් ඔයාලට ඕන වෙලාවක බොට් රන් කරන්න පුළුවන්. හරි. ඒත් අද මම දෙකම කතා කරනවා. මෙතන මම කතා කරන්නේ කියන්නේ මේකේ වෙනස් වෙන තැන මම කියන්නේ. හරිද 351 ගත්ත අයට ගොඩක් අරන් තියෙන නිසා මම ඒක කියනවා රයිට් ඒතකොට Onexa කියන හබ් එකට ගියලා පස්සේ ඔයාලට මේකත් හම්බ වෙනවා මේකේ තියෙනවා Onexa hub කියලා ඒතකොට මේකේ ඔයාලට ඉතින් චැට් කරන්න පුළුවන් එතන courses කියලා ගියාට පස්සේ ඔයාලට course එකක් එයාලා free course එකක් දෙනවා ඒක හම්බ වෙනවා ඊට පස්සේ ඉතින් trading view ගියාට පස්සේ එයාලගේ මේක එක තියෙනවා බලන්න පුළුවන් signal indicators වෙන්න මේකේ තමයි තියෙන ගොඩක් මේ indicators තියෙනවා. ඒවා දාලා බලන්න පුළුවන්. මේ VX Nova මම මේවා නම් බලලා නැහැ. මේක මම ඇත්තට මේක බැලුවේ නැහැ. ඒක ඔයා බලන්න. හරිද මේක මොන ක්‍රමයක හදලා තියෙනවද දන්නේ නැහැ. මම මේවා ඇප්ලයි කරලත් නැහැ. මම බොට් විතරයි මේකෙන් අරගෙන මම මේ ගෙහුවේ. හරිද? ඒතර ඔයා මේකක් බලන්න. ඔයාට ටික අර බොට් එක ෆ්‍රී වගේ හම්බෙන්නේ. මේ කෝස් එකක් තියෙන එකක් බලන්න. අර resources කියලා තියෙන එකක් ඒක නම් මොනවද තියෙනවද දන්නේ නැහැ මම ඒක බැලුවේ නෑ බලන්න මේකේ වැදගත් දේවල් ටිකක් තියෙනවා ඒ කියන්නේ courses එකට සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ වල අලුත් වගේ ඉන්නවා නම් Onexa hub එකේ තියෙන courses එක course එක බලන්න ඒ ටික බලන්න පුළුවන් හරි ඊට පස්සේ අපි යන් bot setup කරගන්න විදිහ ඔයාලට bot setup කරගන්නකොට ඔයාලට ඒවල ඇති guide එකක් හරිද ඔයාලට ගයිඩ් එකක් කියලා ඇති මම ඒක පෙන්නන්න. ඒකේ මම ඔයාලට යම් කිසි ප්‍රමාණයක් විතර පෙන්වන්න වෙන්නේ. හරිද? මෙන්න මෙහෙම ගයිඩ් එකක් ඔයාලට එවලා ඇති. හරිද? මෙන්න මෙහෙම ඔයාලට ගයිඩ් එකක් එවලා ඇති. එනවනේ. මෙහෙම ගයිඩ් එකක් ඔයාලට එවලා ඇති. මේකෙන් තමයි බොට් ඩවුන්ලෝඩ් කරගන්නේ. ඒ කියන්නේ ඔයා ටෙලිග්‍රෑම් එකට මැසේජ් එකක් දානවනේ එයාලගේ. ඒ කියන්නේ එයාලා ඉස්සරම වල මැසේජ් එකක් එවනවා පේමන්ට් එක කන්ෆර්ම් වුණා ඔයාගේ software එක ගන්න Telegram එකට
මැසේජ් එකක් දාන්න කියලා එයාලා ටෙලිග්‍රෑම් link එක එවනවා. ඊට පස්සේ ඔයාට බොට් ගන්න මෙන්න මේ ගයිඩ් එක එවනවා. මේකේ තමයි ඔක්කොම තියෙන්නේ. හරිද? එතකොට මේ ඉතින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔය ඉතින් පුළුවන්. හරිද? ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් APK එක. ඒතර මේක APK එක සපෝට් වෙන්නේ මේ Android වල විතරයි. ඒතර අනිත් ඕනම ඩිවයිස් එකක් තියෙන එකට වැඩ කරන්න පුළුවන් මේ open web app කියන එකෙන් ගියාට පස්සේ මම අද කතා කරන්නේ open web app. ඒතකොට හැමෝටම ඕන එකක් තියෙන ගන්නේ open web app කියන එකෙන් තමයි මම අද කතා කරන්නේ. right? එතකොට මම ෆෝන් එකෙන් කරන්නේ step by step. ඒතර ඔයත් මේ ගයිඩ් එකට ගිහිලා මෙන්න open web app කියන එක ක්ලික් කරගෙන ඉන්න. right? මම මේ පොඩ අයින්ට කරගන්නවා මේ මට ලේසි වෙන්න මොකද මේ හරි right ඊට පස්සේ ඔයා වෙබ් ඇප් එකට යන්න ඕන. මම ෆෝන් එක ඕපන් කරගෙන ඔයාලට පෙන්නන්නම්. ඕපන් වෙබ් ඇප් කියන එක ක්ලික් කරන්න. හරි open web app කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් එනවා. හරිද? මෙන්න මෙහෙම එකක් එනවා. මම ෆෝන් එක මෙහෙම විතර කරන්න මට ආයේ ෆෝන් වල මේවා කර කරන්න බෑ මම මේ. හරිද? මේකේ ඔයා රෙජිස්ටර් වෙන්න ඕන. ඔයා මේකට දාන first name එක, last name එක, email address එක, country එක, password එකක් දාන්න මේ ඔක්කොම මතක හිටින දේවල්. email address එක දාන්න ඕන ඔයා එයාලා දීලා තියෙන කියන්නේ ඔයා රෙජිස්ටර් වෙද්දී දුන්නේ අනිත් email address එක use කරන්න. හරිද? රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ හරි රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට OTP එකක් එයි. OTP එක එන්නේ ඔය ඇප් එක උඩින් පෙන්නන්නේ OTP එක. හරිද? ඒ OTP එක දාන්න. OTP එක දාලා රෙජිස්ටර් වෙන්න ඕන. දැන් මම කලින් හදලා දෙනවා මම ලොග් වෙනවා. හරිද? හරි. දැන් ඔයත් ලොග් වෙන්න ඕන. අර මේ ඊමේල් සහ පාස්වර්ඩ් දාලා මේ ඔයා කලින් දාගත්ත ඒවා දාලා ලොග් වෙන්න. ඒක අමතක කරනවා නම් කොහේ හරි සේව් කරලා තියාගන්න. නැත්තම් ඔයාගේ මේ ක්‍රෙඩිට් එකත් එක්ක ඔයාලට නැති වෙයි. ඒ නිසා ඒක අනිවාර්යයෙන් මතක හිටින තැනක ලියලා තියාගන්න. හරි ඊට පස්සේ ඔයා ලොග් වුණාට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ තැනකට එයි. මෙන්න මෙහෙම තැනකට එයි. ඔයා මෙතෙන්ට දාන්න ඕන ඊමේල් ඇඩ්‍රස් එකයි අර පාස්වර්ඩ් එකයි. ඒ කියන්නේ දැන් මම හදාගත්ත Binance API key, Binance secret key. හරි. දැන් ඔයා පාස්වර්ඩ් ඒ ටික කොහේ හරි පාස්වර්ඩ් එකයි ඊමේල් එක කොහේ හරි සේව් කරලා තියාගන්න. අපි දැන් Binance API key එකයි Binance secret key එකයි ගන්න විදිය බලමු. ඔයා යන්න ඕන ඔයාගේ Binance app එකට. මම එක පෙන්නන්න. හරි. Binance app එකට යන්න මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයා home tab එකේ ඉන්න මෙතන home එකේ මේ home tab එකේ ඉන්න ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරලා පස්සේ ඔයා ආයි වෙන්න මේ වගේ තැනකට. මම ඉන්නේ Android එකකින් ඉන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන අර ඇප් ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මේක ටූල්ස් ගොඩක් අන්න එතන මෙන්න මේක ක්ලික් කරන්න ඕන.
මෙන්න මේ වගේ අයිකන් ගොඩක් එනවා ඊට පස්සේ. ඊට පස්සේ අපි සර්ච් කරන තැන සර්ච් කරන්න API Binance account එක. හරි. API හරිද? හරිද? අහන්නද වීඩියෝ එකේ ඉන්නේ නේ. API ඊට පස්සේ මෙතන create API කියන එක ක්ලික් කරන්න. create API කියන එක ක්ලික් කරා. ක්ලික් කරලා පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. ඒකේ දාන්න ඕන choose API කියන API key type කියලා එකක් එනවා. ඒකේව තෝරන්න ඕන self generated කියන එක. self generated කියන එක ක්ලික් කරලා ඒක ඔටෝමැටික් සිලෙක්ට් වෙලා තියෙන්නේ. next කරන්න. right. මෙන්න මෙතන නමක් දෙන්න ඕන. දැන් ඔයා B+ කියන එක දැන් සමහර විට සමහර අය වෙන API key වල සමහර වෙන ඒවට log එහෙම log වෙලා ඉන්නවා. ඔයා මෙතන වෙන නමකින් දෙන්න. හරිද? මම මෙතන දෙනවා Onexa කියලා. ඊට පස්සේ next කරනවා. next කරලා පස්සේ ඔයාගේ security verification එකක් ඉල්ලයි. ඔයාගේ email එකකට code එකක් යනවා. හරි නැත්නම් face verification එකක් හරි නැත්නම් fingerprint verification එකක් හරි ඉල්ලයි. හරිද? verification එක success වුණාට පස්සේ දැන් මේ මම හදපු API key එක මෙතන පෙන්නනවා. හරිද? මම හදපු API key එක මෙතන පෙන්නනවා. මම පොඩ්ඩක් අර කියන්න යන්නේ මේ කරගෙන යන්න මේත් එක්කම slowly යනවා. right. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඊළඟ step එක තමයි මෙන්න මෙතන මේ පොඩි dot එකක් මේ ඊතලයක් තියෙන මෙන්න මේ click කරන්න. click කරලා පස්සේ මෙන්න මෙහෙම එනවා ඔයාට secret key එකයි API key එකයි. secret key එකයි API key එකයි එනවා. ඔයා දැම්ම මේ secret key එකයි API key එකයි දෙකම මේ save කරගන්න ඕන. දැම්ම save කරගන්න ඕන. ඒ කියන්නේ මේ secret key එක copy කරන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් phone එකේ නම් මෙන්න මෙහෙම බලන්න ගියාම මේ copy කියලා එනවා. දෙකම මේ save කරගන්න. ගන්න පුළුවන් දැනක phone එකේ WhatsApp එකට දාගන්න message එකක් දාන්න ඒක දාගන්න ඕනේ දාන්න කියන කෙනෙකුට මේක ඉස්සුවොත් මේ කියන secret key මේ උස්සන්න කාටවත් share කරන්න එපා. ඔයාලගම තියාගන්න. ඒක මේ වගේ security එකට හොඳයි. හරිද? හරි. ඊට පස්සේ save කරගත්තට පස්සේ පහළට යන්න. sorry. ඔයා මෙන්න මෙතන උඩට ගියාට පස්සේ තියෙන edit කියලා. මේ අන්න edit කියන එක click කරන්න ඕන. edit කියන එක click කරලා පස්සේ තව ටිකක් පහළට යන්න. මෙන්න මෙතන තියෙනවා restricted access to trusted IPs only. restricted access to trusted IPs only. අන්න එතන ටික් එක දාන්න. එහෙම ටික් එක දැක්කම පස්සේ ඔයාලා මෙතන ඇඩ් කරන්න ඕන ඔයාට එවලා තියෙන ගයිඩ් එකේ. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා මම පෙන්නුවේ කහපාට ගයිඩ් එක. මෙන්න මේක. මෙන්න මේකේ පහලට ගියාට පස්සේ මම තියෙන දැන පෙන්නනම් මගේ දැන් මේකේ තියෙන IP address මේ ඔයාලට පෙන්වන්න බැරි හින්දා ඒ කියන්නේ ඒක මගේ security එක නිසා මට hide කර කර ඉන්න බෑ. right. මේක තියෙන්නේ IP address ටික තියෙන්නේ ඔයා යන්න ඕන B+ gain account registration ගියාට පස්සේ ඊට පස්සේ අර guide එකේ guide එකේ යන්න ඕන registration process එක තියෙනවා ඊට පස්සේ තියෙනවා approved IP
white list කියලා. approve IP white list. මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මෙතන ඔයා මෙතන කැමති එකක් දාගන්න. හරිද? මම ඒක හයිඩ් කරලා තියෙන්නේ. කැමති එකක් කියන්නේ මේ ඔක්කොම ටික දාගන්න ඕන. හරිද? ඔක්කොම ටික දාගන්න. මම ඒක ඇඩ් කරන විදිහ බලනවා. එකක් ටයිප් කරන්න ඉස්සලා 150 sorry කියන අර ඩොට් එක තියන්න 152.45 ඩොට් මම වැරදිට කියන්නේ ඔබලා වගහ ගන්න 201 ඩොට් 415 ඊට පස්සේ මෙහෙම ගහලා ඔයා කන්ෆර්ම් කරගෙන එකක් දාලා කන්ෆර්ම් කරලා එතකොට ඒක ඇඩ් වෙනවා ඊට පස්සේ ඊළඟ එක හරිද ඊට පස්සේ 139යි යන්නේ මේ විදිහට ඔයා පහම ඇඩ් කරගන්න ඕන පහම ඇඩ් කරගන්න පහම ඇඩ් කරගෙන හරි ඇඩ් කරගත්තද මම ඇඩ් කරගත්තා හරි ඊට පස්සේ මේ උඩින් තියෙන සේව් බටන් එක ඔබන්න ඕන මෙතන සේව් බටන් එක ඔබන්න සේව් බටන් ඔබනකොට ආයෙ වාටයි සිකියුරිටි වෙරිෆිකේෂන් එකක් ඔයාගේ ෆේස් ID එකක් නැත්තම් ෆින්ගර්ප්‍රින්ට් එක හරි කැමති එකක් ඔයාගේ අයින එක දෙන්න හරිද ඊට පස්සේ ආය පහළට ගිහිල්ලා ඔයා කරන්න ඕන මෙන්න මේකේ දාගන්න ඕන මේ enable spot and margin trading sorry මේක edit කරලා ඉන්නවා ආය edit කියන ක්ලික් කරන්න enable spot and margin trading ඊට පස්සේ ආය දාගන්න ඕන future trading කියලා මේ මගේ එකේ මේ enable futures කියලා තියෙනවා එකක් දාගන්න. ඒක ඔය ගයිඩ් එකේ තියෙන enable futures කියලා තියෙන එකක් දාන්න. මේකේ මේ enable futures කියන එක නැහැ මම දන්නේ මොකද්ද රීසන් එක කියලා. margin loan priority universal transfer withdrawals. හරිද? ඔයා දාගන්න ඕන enable spot and margin trading කියන එක enable futures කියන එකයි. මේ මාර්ජින් ට්‍රේඩින් කියන එක මොකක්ද දන්නේ මන්ද හරි ඔයා දාගන්න ඕන කොහොම හරි enable reading enable spot and margin trading ආයි future enable futures කියලා තියෙනවා එකක් දාගන්න හරි ඊට පස්සේ මෙන්න මෙතන enable symbol wishlist කියන එක හරියට දාගන්න හරියට දාගෙන ඉවරලා edit දෙන්න ඊට පස්සේ ඔයා මෙන්න මේකේ ඔයාට ඒ වෙලාවේ coin list එකක් ඔයා මෙන්න මෙතන ඇඩ් කරගන්න ඕන coin ටික add ඊට පස්සේ මෙන්න මෙතනින් ගිහලා all කියන එක දෙන්න තව ඔයාට ඇඩ් කරගන්න පුළුවන් ඒ ඔක්කොම අර හොඳ coin ටිකක් ඇඩ් කරගෙන යන්න හරිද ඊයේ දාමාරක දාලා තිබ්බා කියලා පොඩ්ඩක් බලන්න එක මට ඒක මේ සෙට් වුනේ නැහැ එහෙම නැත්නම් යාළුවා මොකද ටෙලිග්‍රෑම් එකට chat එකක් දාලා අහගන්න මොනවද ඇඩ් කරගන්න හොඳම coin ටික කියලා. ඒක ප්‍රශ්නේ මේක ඔක්කොම ඇඩ් කරනකොට ඔටෝමැටිකලි යන්නේ. මම නම් අර කලින් එකේ ඔක්කොම ඇඩ් කරගෙන තමයි මේ රේට් ටික දැම්මේ. මම ඒක දැක්කේ නෑ ඇත්තටම. හරිද? මේ විදිහට ඔක්කොම ඇඩ් කරගන්න ඔයා coin ටික. හොඳ ටිකක් ඇඩ් කරගත්තොත් ඒතර හොඳ coin වල ඒවා එන්නේ. එකයි එහෙම කිව්වේ. ඒක ලොකුට හිතන්න එපා. too much හිතන්න එපා. එහෙම අවශ්‍යමයි ඉන්නවා නම් එයාලගේට කවුරුහරි කිව්ව මට ඒක මේ දුන්නා කියලා. chat එක දාලා අහගන්න. ඊට පස්සේ කන්ෆර්ම් කරන්න. මෙතනින් කන්ෆර්ම් කරන්න. හරිනේ. කන්ෆර්ම් කරලා ඔයා සේව් කරගන්න ඕන. සේව් කරලා ඊට පස්සේ මට එනවා මේ සිකියුරිටි වෙරිෆිකේෂන් එකක් දෙනවා. right. ඊට පස්සේ යන්න ඇප් එකට. ඇප් එකට ගිහිල්ලා ඔයා මෙතෙන්ට දෙන්න ඕන මොකද්ද?
දැන් අර ටික හරියට සෙටප් කරගන්න ඕන. සෙටප් කරගත්තට පස්සේ තමයි මේක වල හරියට ලොග් වෙන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්ට දෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා මේක හදද්දි දුන්න ඊමේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක දෙන්න. Binance API key එක කියන එකට අර ඉස්සෙල්ලා අපි සේව් කරගත්තේ අන්න ඒක දෙන්න. secret කියන එකට අවශ්‍ය එක දෙන්න. ඊට පස්සේ login කියන එක ක්ලික් කරන්න. හරිද? මම දැන් log වෙනවා. මට ඉතින් ඔයාලට මගේ secret key පෙන්වන්න බැරි නම් මම මේක hide වෙලා log වෙනවා. හරිද? හරි. එරිදා ලොග් කරන පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් එයි. ඒක ලින්ක් වුණාට පස්සේ හරියටම ඔයාගේ බැලන්ස් එක, ඒ කියන්නේ Binance එකේ බැලන්ස් එක මෙන්න මේකේ පෙන්නනවා. right? එතන එක මම හිතනවා ඔයාලා කරගන්න ඇති කියලා. හරි. ඊට පස්සේ අපි යන්න ඕන රෙජිස්ටර් වුණා, ලින්ක් කරා. ඊට පස්සේ ක්‍රෙඩිට් ඇඩ් කරගන්න. අපි ක්‍රෙඩිට් ඇඩ් කරගන්න ඕන. ඔයා යන්න ඕන මෙන්න මෙතන තියෙන මේ ඇසෙට් කියලා. මෙතන ඇසෙට් කියලා දෙන්නේ. අන්න ඇසෙට් කියන එක ක්ලික් කරන්න. දැන් මම මේක මේ 350ක් දීලා ආයෙ වෙනම ගත්තා මේ වයිෆ්ට ගත්තේ. මම 850යි පාවිච්චි කරන්නේ. ඒක ක්‍රෙඩිට් තියෙන මොකද ක්‍රෙඩිට් තියෙන ඔයාලට මේ බොට් රන් වෙන ක්‍රෙඩිට් තියෙන්න ඕනේ. එතකොට 350ක් දීලා ගත්ත අයට මෙයාලා ෆ්‍රී ක්‍රෙඩිට් ටිකක් දෙනවා. ඔයාලට ඒක ඇඩ් වෙලා නැත්නම් ඇඩ් කරගන්නත් පුළුවන්. ඒක මම කියන මේ විදිහට. හරිද? දැන් සමහර අය ඉවරලා තියෙනවා නම් ඔය ගහලා ඔයාලට පුළුවන් වෙනම ඇඩ් කරගන්න. එතකොට මේකේ ක්‍රෙඩිට් තියෙනවා. පෙට්‍රල් තියෙනවා වගේ තමයි වාහනේ. එහෙම තියෙනවනේ මේක දුවන්න බොට්. හරි. ක්‍රෙඩිට් ෆීල්ඩ් කියන එකට ගිහිල්ලා ඉස්සර මම කියන්නම් ඔයා ඒ කියන්නේ ඔයා අලුතෙන්ම ගත්තා. ඔයාගේ ක්‍රෙඩිට් පෙන්වන්නේ නැහැ මෙතන. හරි 350ක් ගත්තා නම් ඔයාලට හම්බ වෙනවා ක්‍රෙඩිට්. එහෙනම් දැන් ක්‍රෙඩිට් ෆීල්ඩ් කියන එකට ගියා. මෙන්න මෙතන දාන්න amount එක 350 කියලා දැම්මා. ඔයාගේ TX ID එක, ඒ කියන්නේ ඔයා 350 කලින් pay කරලා තියෙන්නේ අන්න ඒකේ TX ID මෙතන දාන්න. දාලා මෙන්න මේ confirm කියන එක select කරන්න. මම TX ID එක දාන්නම්කෝ. හරිද? දාලා මගේ මේක account කියලා වයිත් දාන්න මම හිතලා confirm කරන්නේ නැහැ. ආය වෙන මොකක්ද බොරු දැම්මා කියලා. හරි මෙන්න එක දාලා ඔයා මෙන්න මෙතන මේ link එක දැන් ඔයා අලුතෙන්ම එක්කෙනෙක් නම් මේකට ආ payment එක යවන්න ඕනේ නැහැ. confirm කරන්න. ඊට පස්සේ යාලා add කරනවා. හරි TX ID එක කියන කලින් වල TX ID එක දීලා තියෙන්නේ. හරි. ඊට මෙන්න මෙතන ඔයා අලුත් කියන්නේ ඔයා ඔන්න දැන් කරගෙන ගිහිල්ලා 350ට අදාළ ක්‍රෙඩිට් එක ඉවරයි නම් ඔයා මෙන්න මේකට යවන්න ඕනේ ක්‍රෙඩිට්. මේක ක්‍රෙඩිට් එක යවලා මෙතනින් confirm කරන්න. හරිනේ. එතකොට මෙතන add වෙනවා ක්‍රෙඩිට් ටික. මෙන්න මේ විදිහට ඇඩ් වෙලා පෙන්නයි. right confirm කරන්න ඕන. right ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන මේකේ ප්‍රධානම කාරණය කොහොමද ක්‍රෙඩිට් ඇඩ් කරගන්න ක්‍රෙඩිට් නෙවෙයි සෙටින් ටික හදාගන්න කියන එක. සෙටින් ටික හදාගන්න ඉතින් කියලා දෙන්න. හරි. ඔයා ආයෙත් යන්න මේ විදිහට මේන් පේජ් එකට යන්න. මේන් පේජ් එකට ගියාට පස්සේ මෙන්න මෙතන මේ තියෙන ඉරි තුනක් බිඳුවක් මේ දාන්න එක ක්ලික් කරන්න. හරිද? ක්ලික් කරලා පස්සේ ඔයාලට බෑ account setup settings කියලා. මේක අපිට ඕන නම් මේ මෙතන මේක black කරගන්න පුළුවන් ඕන නම් කැමතියක් කරගන්න එක. මම white එකේ තියෙනවා. මම white එක පේනවා කියලා. black එක හැබැයි ඊටට පේනවනේ. black එකේ තියන්නම්කෝ. හරි. මෙතන open කියන එක ක්ලික් කරන්න.
settings. Right. හරි ඊට පස්සේ වෙන්න මෙතෙන් එන්න මෙතන තමයි settings ටිකක් තියෙනවා හදාගන්න. right මම මේකේ මේ ඊ හදාගත්ත දේවල් ටිකක් තියෙනවා මම ඒක ඔයාලට ස්ක්‍රීන්ෂොට් ටික මේකේ බලන්න මම දාගෙන යන්න. හරිද? නැත්නම් ආයෙකට වෙලාවක් යනවනේ. හරි ඔයා මේකේ B+ gain bot trading අන්න ඒක තියන්න ඕන. නවින් මම සේව් කරගෙන තියෙන පොඩ්ඩක් right මේ විදිහට දාගන්න bot name එක මෙතන දාගන්න ඕනේ B+ gain bot trading කියන එක දාන්න. හරිද? trading mode එක live තියන්න. client account label එක 1 කියලා තියන්න. ඊට පස්සේ risk present එක low කියලා තියන්න. මම මේක එතකොට මම රෙටින් ටික ඔයාලට කියන්නේ මම අරක සමහර ඒ කියන්නේ මේ දැන් මේ කියන සමහර මගේ මම ලිවරේජ් එකේ ගොඩක් ලොකුට දාලා තියෙනවා. හරිද? පොඩ්ඩක් මම මේකේ ඇප් එකට යනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන අපිට මාරු ගන්න පුළුවන් නේ. මෙන්න මෙතනින් medium high custom කියලා දෙනවා. අන්න ඒකේ මම low මම high වෙලාවට කලින් ඒවා දැම්මේ. ඒකට පොඩ්ඩක් අර risk එක high risk high profit නේ. ඒතර ඔයා low එකේ දාලා කරන්න මම ඒක low කිව්වේ. ඒක ඕන වෙනස් කරගන්න පස්සේ ඒක කැමති විදිහක් කරගන්න. ඉතින් වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කරලා මේ ඒතකොට කෙලවුණක් කෙනෙක් පොඩි ගානක් ගෙන්න කියලා low එකේ මම හරිද මේ මම අරක ගහුවා high risk දාලා ගහුවා. ඒක වදිනවා එතකොට. හරිද? ඒතකොට low එකේ කරන්න කියනවා පොඩ්ඩක් කාලයක් රන් කරලා high එකට යන්න. right එතකොට මම මේ setting ඊ save කරගත්ත එක මම පෙන්නන්නම්. right ඊට පස්සේ මෙන්න මෙතනත් API key එකයි API secret key එක දාලා activate කරගන්න ඕනේ. මේ ටික active කරගන්න. ඒ කියන්නේ මේකට security එකක් තියෙන නිසා මම හිතන්නේ මේකත් දාලා තියෙන්නේ. හරිද? ඒක activate කරගන්න. right ඒක කරාට පස්සේ අපි පහළට යනවා. right දැන් මම මේකේ මම ඒ ටික ඇඩ් කරේ නැහැ. මොකද මේ මම මේ අලුතෙන්ම මේක සේව් කරන තියෙන හින්දා. හරි මෙන්න මෙතන leverage එක ඔයා 20 වගේ තියන ප්‍රශ්න නැහැ. margin per trade කියන එක 5 තියන්න. ඒක ඉෂුව එකක් නැහැ. හරිද? ඒකට මම මේක සේව් කරගත්ත එක මම ගන්නවා. right මේක margin mode එක isolated තියන්න. ඔයා මේ ටික හදා ගන්න ඕනේ. එතකොට leverage එක මේ විදිහට දාන 20 කියලා මෙතන margin per trade 5 තියන්න. margin mode එක isolated තියන්න. position mode එක hedge කියලා තියන්න. strategy type එක scalping, entry preference එක auto, primary time frame එක 5, confirm time frame 5. right ඊට පස්සේ order type එක order type එක market කියලා තියන්න. minimum signal quantity එක strong කියලා තියන්න. හරිද? මේ විදිහට හදා ගන්න ඕන. ඊට පස්සේ ඊළඟ ටිකට යන්න. B+ කියන profit and මේ guard ද මොකද්ද කියන එක. හරි ඒකෙන් මම save කරගත්ත එක ගන්න.
පේනවනේ b plus gain tp1 කියන එක දාන්න 5 කියලා b plus gain tp2 කියන එක එකත් 5 කියලා දාන්න b plus gain tp3 කියන එක 5 b plus gain stop loss 3 plus gain trail start කියන එක 2 trail b plus gain tail gap කියන එක 3 b plus gain break even කියන එක 3 b plus gain profit lock කියන එක 8 b plus gaining daily loss cap කියන එක 10 හරිද right b plus gain daily loss cap කියන එක 10 නේ අපි තිබ්බන්නේ b plus gain daily profit goal එක 30 තියන්න හරිද b plus gain max loss chain එක 15 b plus gain emergency close කියන එක 12 හරිනේ ඊට පස්සේ ඊළඟ b plus gain scan and cycle ඒකේ පළවෙනි එක b plus gain max live trade කියන එක ඒක පහක් තියන්න. ඒ කියන්නේ අර max අපි live trade කීයක් වෙන්න ඕන කියන එක. b plus gain coin per scan route කියන එක round කියන එක එකක් පහ තියන්න. right හරි පේනවනේ ඊට පස්සේ b plus gain cool down time කියන එක 45 නේ ඒක අපි තිබ්බන්නේ b plus gain scan pace කියන එක ඒක pass කියන එකේ තියන්න b plus gain start delay කියන එක 8 කියලා තියන්න b plus gain auto close hours කියන එක 1 කියලා තියන්න ඊට පස්සේ b plus gain cycle start ඒක 7 ඒකේ ආ කැමති ටයිම් එකක් තියන්න මම ඒක පෙන්නන්න. ඒ කියන්නේ මේ සමහරම දේවල් මම ඒකේ මේ හේතුව දන්නේ නැහැ මේ අර කලින් ගත්ත එක දුන්න විදිහට මම කියන්නේ right right මෙතන 7:20 මම දාගෙන තියෙන ගේම් සයිකල් ස්ටාර්ට් ටයිම් එක ඒක end time එක 8:40 කියලා දාගෙන තියෙනවා. හරිද b plus gain max trade per coin කියන එක දාලා තියෙනවා. හරි ඊට පස්සේ b plus gain scan source කියන එක මෙන්න මේ futures කියන එක දෙන්න මම futures විතර දාලා තියෙනවා b plus gain entry delay එක 250ක් කියලා තියෙනවා b plus gain re entry weight එක 20 කියලා තියෙනවා මෙයාල win කරන setting ටික ඊට පස්සේ මෙන්න මෙතන මේ ටික දාන්න යන්න තියෙන්නේ ඒකේ b plus multi coin mode කියන එකට ඔයා ටික් එකක් දාලා තියෙන්න ඕන ඊට පස්සේ b plus gain selected coin only කියන එකට ටික් එක එපා ඊට පස්සේ b plus gaining reverse after loss ඒකටත් එපා b plus gain trailing stop ඒකට දාන්න b plus gain auto start එක හරියට දාන්න b plus gain safe mode කියන හරියට දාන්න b plus gain force close on disconnect කියන හරියට දාන්න b plus gain reconnect sign එක හරියට දාන්න b plus gain notification කියන හරියට දාන්න b plus gain sound alert කියන හරියට දාන්න ඊට පස්සේ b plus gain email alert කියන එක මම දාලා නැහැ b plus gain weekend trading එකට දාන්න එපා b plus gain news filter දාන්න එපා b plus gain hedge guard ඒකට දාන්න දෙපා ඊට පස්සේ b plus gain profit lock කියන හරියට දාන්න b plus gaining balance sheet කියන එකට හරියට දාන්න ඕනේ නැහැ ඊට පස්සේ b plus gaining alert level කියන එක ඒක මම detail කියලා තියලා තියෙන්නේ මේක standard කියලා තියෙන්නේ මොකද්ද මේ b plus gaining panel density කියන එක right ඊට පස්සේ මෙන්න මෙතන save setup කියන එක දෙන්න ඕන ඊට පස්සේ save වෙනවා ඊට පස්සේ යන්න ඔයා home tab එකට ආයෙත්
සේව් කරලා හෝම් ටැබ් එකට යන්න. ඔයා හෝම් ටැබ් එකට යන්න ඕන. හෝම් ටැබ් එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන මේ ඇසෙට් කියන එකට යන්න. ඇසෙට් කියන එකට ගිහිල්ලා auto trade active මේකට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන ඔයාට කෝඩ් එකක් කියලා තියෙනවා. ඔයාලා ගයිඩ් එකේ තියෙන කෝඩ් එක 4ක් 5ම තියෙනවා. ඒ කෝඩ් එකක් අරගෙන ඔයා මෙතන දාන්න ඕන. හරිද? ඒ කියන්නේ access keys කියලා තියෙනවා. ඒවා කාටවත් share කරන්න එපා. ඔයාලට දීලා තියෙන keys. ඒ access key එකක් දාලා enter වෙන්න. ඒක enter දුන්න ගමන්ම ඔයාගේ bot run වෙනවා. ඒ නිසා ඒක ඔයා bot run කරන වෙලාවට විතරක් ඒක දාගන්න. ඒක දාපු ගමන් bot run වෙනවා. ඊට පස්සේ ඔයාට ඕන bot තෝරගන්න වෙන විදිහේ bot active කියන තැනට ගිහිල්ලා මෙන්න මේ මම ඔය කරන්න මෙන්න මේකෙන් B+ gain future pilot bot කියන එකෙන් මෙන්න මේකෙන් තමයි ගහන්නේ. හරිද? මේක රන් කරන්න ඊට පස්සේ. B+ gain future pilot කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයා මේකට API key එකයි secret key එක ආයෙ දාන්න ඕන. run key එක save කරලා තියාගන්න කියලා ඒකයි. හැම වෙලාවෙම මේක අහනවා. කනෙක්ට් කරලා ඔයා මෙතන කනෙක්ට් කරලා මේ මෙතන බෑක් වෙලා මෙන්න මෙතන ගිහිල්ලා sorry මෙතන කී එක දාන්න. එතකොට bot auto on වෙනවා. right? හරි එහෙනම් මොනවාරි ප්‍රශ්න තියෙනවා මට මැසේජ් එකක් දාන්න. හෙල්ප් කරන්න මැසේජ් දාන්න මේකේ මේ කමෙන්ට් මොහරි දාන්න තියෙනවා නම් මම Q&A එකක් ආයෙ අරන් එන්නම්. රයිට්? ඔයාලට chat කරන්න පුළුවන් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් එයාලගේ මේ Telegram එකක් තියෙනවා. Telegram එකේ chat කරලා අහන්න. හරිද? ගොඩ serious මම දානවා. දැන් මම bot run කරගෙන යනවා. එතකොට මම ප්‍රශ්න තියෙනවා නම් එයාලගේ අර තියෙන්නේ මේ ඔයාලට link එකක් කියලා තියෙනවා එයාලගේ මේ Telegram link එක. අන්න එකෙන් ගිහිල්ලා chat එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉතින්. රයිට්? එහෙනම් ජය වේවා.